කාකෝ මෙන්න චූටි බබෙක් කන්නයි හදන්නේ. වෙල්කම් ටු කපුටි ගාක්සිස්. අද අපේ චූටි පණගේ කෑම එක අපි හැදුවේ බටර් වලින්. බටර් රත් වීගෙන එද්දි මේකට කෝනිස්සන් ටිකක් එකතු කරලා ඒකට කරපිංචා කොළ දෙක තුනකුයි රාම්පේ කොළ කෑල්ලකුයි එකතු කරා. ඊට පස්සේ මේකට අද එයාගේ කෑම එකට දාන්න හදන එළවලු වලින් චුට්ට දාගෙන මේ ලෑස්ති වෙන්නේ චිකන් එකතු කරන්න. චිකන් ගොඩක් හොඳට බැද ගන්න ඕනේ. මොකද තම්බලා ගන්න නැති නිසා අද ගෝල්ඩන් බ්‍රවුන් වෙනකම් මේක බැදෙන්න ඕන නිසා මම කරේ අර චිකන් වලට එළවලු එකතු කරන එළවලු වල රහත් මික්ස් වෙන්න කියලා චුට්ටක් ඒ එළවලු ජාතිත් එකතු කරලා ඒකට මුද්ද රස පලං අට තුනකුත් දාලා ගොඩක් වෙලා හොඳට කරවෙන්න චිකන් ටික බැදෙන්න දුන්නා. ඊට පස්සේ තමයි එයාගේ මේන් අපි කියනවනේ මේන් ඉන්ග්‍රීඩියන්ට් ටික එකතු කරේ බටු. අද එකතු කරන්නේ බටු ටිකක්, ඊළඟට කැරට් ටිකක්, ඊළඟට රතු ලුණු කොළ ටිකක්, කහ බෝංචි අලයක්, අල චුට්ටක් මේ ටික එකතු කරලා පොඩ්ඩක් අපි කියනවනේ මද මේක මෙහෙම බැදීගෙන යනකොට මම ඔකු පොල් කිරිමිටක් මේකට එකතු කරා. දැන් ඉතින් කෑම ජාති ටික හොඳට කුක් වෙන සුවඳ මුළු කුස්සිය පුරාම යනවා. ඊට පස්සේ අවසානයට උදේ ඔයාගත්තු කිරිබත් ටිකත් ඒකට දාලා කතුරු මුරුංග කොළයකුත් හීනියට ලියලා එකතු කරලා ඒ රස්නෙම තැම්බෙන්න තියලා ලිපෙන් බාගත්තා.